ඉතින් guys අද පොඩි මායි මෙයයි තව කොල්ලකුයි යනවා 3 දෙනෙක් යන්නේ කොහෙටද යන්නේ කනත්තර යනවා දැන් වෙලාව කීයද බලන්න අපි ගිහින් එන්න දැන් දන්න කෙනෙක් 5:54යි තව එක්කෙනෙක් අපිත් එක්ක ඉස්සරහා යනවා අපි 3 දෙනෙක් යන්නේ මං ඒ කියන්නේ අපි අහලා දී කනත්තර 3 දෙනෙක් යන්න හොද නැහැ කියලා යන් ඉතින් බලමු කනත්තර ගිහලා ෆොටෝ ගහලා වීඩියෝ අරගෙන එමු යා 6යි කාලට වගේ තමයි අපි මේකෙන් එළියට එන්නේ යා මේ තව එක්කෙනෙක් ඉන්නවා මෙයා වණ්ඩිය මෙතනින් දාන පේනවනේ ඉතින් වණ්ඩිය එක ආවේ 1000cc එකක් මගේ channel එකේ මේ වණ්ඩිය ගැන දාලා තියෙනවා දැන් ඉතින් කනත්තර ළඟටම ආවා තව චුට්ටක් ඉස්සරහට යන්න ඕනේ 6:54යි නෑ 5:54යි කොහෙද කිව්වේ වෙලාව බලමු අද මෙතන මොන දේ වුණා පස්සේ නම් බලන්න පස්සේ නෙවෙයි ඉස්සරහ නෙවෙයි දැන් යමු කොහොමද ඇතුළට ඉතින් ඇවිල්ලා තින්නේ බය හිතේ දන්නේ නැහැ මොන හරි නූල් බදින්නේ නෑනේ උඹ බයද අනේ නූල් බදින්නේ එහෙනම් බය නැහැ වැරදි බය නැහැ බෝන් කතා කියන්නේ නැතුව වරේ යන් ඉතින් තව මේ හවස 5:54යි තව එළිය තියෙන හොඳට මේ මම මේකට බය වුණා සිරාර මේ ටිකොල ගෑල්ලට යන් බයික් එක මෙතන තියන්න අනේ උතෙන් තියා ඔයාගෙන් අහන්න ඉතින් බයද බය ගෑවිලා නැහනේ පරක්කම බවු ගැම්ම ගමු සම්බන්ධනේ යුගේ අපේ සීයා ඒ කාලේ හිමිටම මේ හොල්මන් කිසෙ වෙතත් අලිනන් ඉන්නවා හරිද අලිනන් ඉන්නවා guys this is elephant is country මගේ ඉංග්‍රීසි තේරුම් ගන්න උඹලට පන්ට හැකියාව තියෙනවනේ ඉතින් guys කනත්ත කැලෑවට වැවිලා තින්නේ ඇත්තනම කැලෑව ඇත්තනම කනත්තෙක් දැන් එනටම කැලෑව වැවිලා තින්නේ අපි කනත්ත මම මේ කියන්නේ වෙන තියෙන පපඩස්සර මේ ඉතින් කනත්ත ඇත්තනම කැලෑවට වැවිලා තින්නේ මේ පේනවනේ අර පිටිපස්සේ ඒ උඹ එන්නේ නැද්ද ඉතින් කනත් ඇත්තනම කැලෑවට වැවිලා මෙහෙම දැන් මිනිවල් වලත් පේන්නේ නැහැ කොන්ක්‍රීට් දාපු ඒවා ටිකක් තියෙන ඒ ටික පෙන්නන්න වරේ ෂාර අර අපි ඉතින් දැන් යම් මේ කනත්තේ අනිත් වගේ කැලෑව වැවිලා තියෙන guys අපි දැන් මේක යන්න හිතාගෙන ඉන්නේ 6 කාලේ ඒ කියන්නේ පොට කඳුර වැටුණාට පස්සේ යනවා ඊට පස්සේ ඊළඟ ආනවා මේ වගේ වීඩියෝ එකක් දාන මේකේ රෑ කියන්නේ රෑ 7 ඉඳලා 9 10 වෙනකම් තමයි ඉන්න වෙන්නේ මොකද අලි කේස්නේ මෙතන අරකට තියෙනවා ඒ ටික වෙන්නන්න මෙතන අලුතින් මිනිහෙකුත් වල දාලා මේ පේනවනේ ඉතින් ඊට එහා පැත්තේ අලුතින් මිනිහෙක් වල දාලා තින්නේ ඊට එහා පැත්තේ අතන තව එකක් තියෙනවද මෙහෙම හිටියට මාත් බයයි එකෙක් අතර නතර වුණා ඌ තාම ආවේ නැහැ අපි දෙන්නෙක් විතරයි දැනට නම් ඉන්නේ දැන් මේ මෙතන පොඩක් බලමු ඇත්තටම ඉතින් මේ කොන්ක්‍රීට් දාන එක හරියන්නේ නැහැ මේ කනතු වලට දැන් ඒක නැති කරලානේ මම හිතන්නේ තියෙන්නේ බලමු තව මේ මෙතන ඉන්න අර මාත් එක්ක ආපු තව කෙනෙක් ඉන්නවා ඉතින් වලවල් දිනවලු ඉතින් ඉතින් මේ වගේ මේ පේනවනේ මෙතනත් එක ආහාරයට මේ මෙතන හැම බිම බොඩි මේ මෙතනත් එකක් පළ දාලා ඊට එහා පැත්තේ පුත් පළ දාලා තිනවා ආයේ මේ මෙතනත් එකක් තියෙනවා පේනවනේ මෙතනත් එකක් තියෙනවා දැන් අපි යන් අන්න අතන මේ කියන්නේ අර කනත් ඇයිද ඉන්න අනම නම් හදලා ආහාරය යමු අර නිකම් කට්ටියෙන් අවුරු මග නතර වුණා බය ඒවා ඉතින් මේ වලවල් දිනවා යටට හැරිලා ඉතින් කනත්තේ යංගෝ අර බැම්මක් උඩ ඉඳ ගන්නවා බැම්මක් උඩ අපි ඉඳත් ගන්නවා මම මේ බය වෙන්න දෙයක් නැහැ නේ බං ඇත්තට බය වෙන්න බා අපි දෙන්න දෙන්නේ මේකටදී ඊළඟ ලයිට් වගේ ඉතින් අරයා නතර වුණා බය ඒක 3 දිනෙට යන්න හොඳ නැහැ කියලා ඉතින් අපි 3 දිනා තමයි යන්නේ උනා හොඳ නැති වැඩ හොඳ නැහැ ගෝලු ඇවිල්ලා හොඳ නැති වැඩ තමයි කරන්නේ සොක් එකත් හොඳයිනේ වාරේ ජාර
වරෙන් ගෝ. වරෙන් බා. ආයි බය වෙන්න දෙයක් නැහැ වරෙන්. ඉතින් කනත්ත ගැන කිව්වොත් ඉතින් කනත්ත මර ඒ මරු. සුපර්. ඉතින් දැන් 6ටත් කිට්ටුයි. දැන් ඉතින් 6 වෙලත් ඇති වෙලාව කීයද? කො වෙලාව වෙනවා guys. වෙලාව 5:59. ඒ කියන්නේ 6යි. 6යි. ඉතින් guys මේක මම වල පොඩි බඩ පින්නන්න. ඉතින් මට සිරි. ඉතින් guys පොඩි මේන්න ඉතින් බැම්මක් කැඩිලා. බැම්මක් කැඩිලා ඒ කියන්නේ ඕවත් කැඩෙනවානේ අලි පාගලාද ගිලා බෑ. ගිලා බෑලා ඉතින් guys බැම්මක් ගිලා බෑලා තියෙන්නේ ගැම්මඩම ඉතින් සූපිරි මරේ මරු. අපි 6:20 වෙනවා ඉන්නවා බලමු. මම මෙතන වීඩියෝ ස්ටොප් කරනවා හිතුනොත් නෑ එක්ක මෙහෙම දාන්නම්. වරෙන් අර අතෙන් යන සුදු පාට කළා කරේ. වරේ බයයිද බා? ඉතින් අපි යනවා අර සුදු පාට නිය කට්ටියන් ඉන්නේ තියෙන්නේ අන්න එතෙන්ට යම් බලන්න. යා. කොහමද? මං හිතනවා ඉතින් මේක ඉතින් මේ guys මේ කනත්තේ වැඩි බය වෙන්න දන්නේ නෑ. මොකද මේ ගමේ මිනිස්සුවත් වැඩි නෑ. උපිනින්ම මේ ගමේ ඉන්නේ මිනිස්සු 200 300 පොඩි ගමක්. ඒ වගේ. ඉතින් අර කට්ටෙන් ඉන්න තින්න අර නිකන් එකක් ගහලා ඊළඟ සැරේ මේ කනත්තේම වීඩියෝ එකක් ගන්නවා. ඒකේ රෑ ඉන්නේ මෙන්න මෙතන තමයි. රෑ 7-8 විතර වෙනකන් අපි මෙතන මෙන්න මේ ෆොට් එකේ ඉඳලා තමයි යන්නේ. ඉතින් සුපිරිම පොට්ටයා මේ පේනවනේ. ඉතින් මේ පොට් එකේ රෑ 7-8 වෙනකන් ඉඳලා තමයි අපි යන්නේ. සුපිරිම පොට්ටයා. ඉතින් කියන්න වචන නෑ. මම මේ ඊළඟ වීඩියෝ ටික අනිත් කැමරා අර අනිත් විදියට ගන්නම්. එහෙනම් ගමු. guys මේක තමයි මේ කියව මෙතනින් උඩ ගනින් ඈ. උඩ. ඉතින් guys මේක තමයි කියව පොට් එක. දැන් අපි අද නම් ඉන්නේ ආයේ ඊළඟ වීඩියෝ එක මේක රෑ අපි ඉඳලා එහෙම රෑ 7-8 9ට විතර යනවා 8ට විතර. මොකද මේක ඉන්නකොට අලි කෙලිනවා අනිවාර්යෙන් සුවර්. අන්න අතන මිනි එකක් තියෙන්නේ. එතන අපි ඉඳගෙන ෆොටෝ එකක් ගන්න වීඩියෝ එකක් ගන්න යනවා. මෙතන දෙකක් තියෙනවා. ඉතින් guys මිනිහක් උඩ ඉන්නේ. ඔක පොඩ ළඟට කරලා ගන්න. බයද ළඟට ඉන්නේ. ඉතින් guys මිනිහක් උඩ ඉන්නේ පේනවනේ. ඉතින් කාට උනත් මෙතෙන්ට තමයි ඉතින් යන්න තියෙන්නේ. ඉතින් ඔය මිනිහක් උඩ ඉන්නවා. ගල් බෝතලෙකුත් තියෙනවා. අතට කාසියකුත් තියෙනවා. ඉතින් ගැම්මඩ මේක ගිලා බහිද දන්නේ. ඉතින් guys එහෙනම් දැන් 6යි කාලෙට විතර අපි මෙතනින් එළියට යනවා. ඉතින් guys දැන් මේ යන්න කියලා හදාන්නේ දැන් 6යි 16යි වෙලාව. යන්න කලින් අන්න අතන එකක් තියෙනවා. ඔහොම අතන පොඩක් බලන්න. අන්න අතන එකක් තියෙනවා. ඉතින් අපි එතන ඉඳගෙන ෆොටෝ ගහලා තමයි යන්න හදන්නේ. ඉතින් යන් අපි එතන ගිහිල්ලා ෆොටෝ ගහලා යන්කෝ. දැන් එතෙන් යනවා ෆොටෝ ගහන්න. මෙන්න මේක කනත්තේ බැම්ම තියෙනවානේ. මේ බැම්ම උඩට වෙලා තමයි ෆොටෝ ගහන්නේ. ඉතින් guys අලුතෙන් මිනිහක් පළ දාලා තියෙනවා. පේනවනේ. අලුතෙන් මිනිහක් පළ දාලා තියෙන ඉතින් අලුත් එකක්. දායක මේ බැම්මකට තමයි ගහන්නේ. ඉතින් මේක සුපිරි මිනිහක් වල දාපු එකක්. ඉතින් මේ ගිනි තියලාද මොකක් කරලාද කියලා දන්නේ නැහැ. අපි දැන් මෙතන ෆොටෝ ටිකක් ගහලා අපි දැන් යන්න හදන්නේ. එහෙනම් guys ඊළඟ වීඩියෝ දාන්නම්. අපි මෙතන රෑ 7-8 විතර වෙනකන් ඉන්නේ. වීඩියෝ එකක් 6 ඉඳලා රෑ 7-8 වෙනකන් ඉන්නවා. ඒක ළඟදිම නම් දාන්න. තව ටික කලින් දාන්නම්. එහෙනම් guys අදට අපි ගියා. සියලු දෙනාට තෙරුවන් සරණයි. එහෙනම් කොල්ලෝ අපි ගියා. අපිව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න.